මෑත කාලේ ප්‍රසිද්ධ වෙච්ච එක්තරා ගීතයක් නිසා ගොඩක් අයගේ කටේ තියෙන වචනයක් තමයි මේ කොකාට වාරයයි නම් තිත්තයට දෙවාරයයි කියන එක. හැබැයි මේක තේරුම මොකක්ද කියලා ගොඩක් අය දන්නේ නැහැ. හැබැයි අපි ඉස්කෝලේ යන කාලේ අහලා තිබුණේ කොකාට වාරයයි නම් තිත්තයට වාරයයි කියලා. හැබැයි කොකාට වාරයයි නම් තිත්තයට දෙවාරයයි කියන එකත් ජනවහරේ තියෙනවා. මේකේ තේරුම තමයි අවුරුද්දට එක වතාවක් තමයි අපේ ජලාශ හිඳිලා යන්නේ. මෙන්න මේ ජලාශ හිඳන කාලෙට කොකාට වාරයක් එනවා තිත්යව ඩැහැගන්න. මොකද ජලය නැති නිසා. හැබැයි අපේ රටේ නිරිත දිග මෝසම සහ ඊසාන දිග මෝසම කියලා මෝසම් දෙකක් සක්‍රිය වෙනවා. මෙන්න මේ කාලවලට හොඳින් වැහැලා වැස්සට ජලාශ පිරීලා යනවා. මෙන්න මේ වාර දෙකේදීම ජලාශ පිරීලා නිසා තිත්තයට පුළුවන් කොකාගෙන් බේරිලා නිදහසේ ජීවත් වෙන්න. මෙන්න මේක තමයි කියන්නේ කොකාට වාරය නම් තිත්තයට දෙවාරයයි කියලා.